ඔබේ දෙවියන් වහන්සේ සමග ගිවිසුමකට එළඹෙන්න. මා විසින් පොළවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වලාකුළෙහි පෙනෙන්නය. එවිට මා සහ නුඹලාද සියලු ආකාර මාංශමය වූ හැම පණ ඇති සත්වයන්ද අතරෙහි ඇත්තා වූ මාගේ ගිවිසුම සිහි කරන්නෙමි. වතුර කරන කොටගෙන සියලු සත්වයන් විනාශ නොවන පිණිස තවත් ජල ගැලීමක් නොවන්නේය. උත්පත්ති 9:18-15. දේ දුන්න යනු දෙවියන් වහන්සේ සියලුම පරණ පාපයන් කමා කළ බවටත් ඒ සියල්ල අමතක කළ බවටත් ලකුණක්ය. ඔබගේ පාප හා පරාජයන් උදෙසා ඔබ අවංකවම පසුතැවිලි වූවායින් පසු අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ සමග ගිවිසුමකට එළඹිය යුතුය. එවිට දෙවියන් වහන්සේ ඔබට සමාව දී ඔබ පාපොච්චාරණය කළ සියලු පාපයන් උන්වහන්සේ පිටුපස්සට දමා ඇති මකා දමූ බවට බලවත් නිසැකකමක් ලැබෙනු ඇත. ඔබ දෙවියන් වහන්සේ සමග ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් පසුතැවිලි වී ටික කලකින් නැවතත් ඔබ එම පරාජයන්ට මුහුණ දෙනු ඇත. බොහෝ දෙනා තමුන්ගේ පාප උදෙසා පසුතැවිලි වන නමුත් ස්වාමින් වහන්සේ ඒවට කමාව දානය කළ බවත් ඔවුනට ඒවායින් ජය ලැබුණු බවත් විශ්වාස නොකරන බැවින් ඔවුන් ස්වාමින් වහන්සේ සමග ගිවිසුමකට ඇතුල් වන්නේද නැත. අද දින ස්වාමින් වහන්සේ ඔබට කතා කරනසේක. දෙවියන් වහන්සේ සමග නව ගිවිසුමකට ඇතුල් වන්න. ඔබේ සියලු පරණ පරාජයන් හා වැරදි ඔබ ඉදිරියට රැගෙන එන්ට යක්ෂයාට ඉඩ නොදෙන්න. ඔබ ජය ගැනීමට යන බව ඒකාන්තයි. දෙවියන් වහන්සේ සමග ඔබ කළ ගිවිසුම ඉදිරියෙහි තබාගෙන ජයෙන් ජයට පියනගන්න. දේ දුන්න පෙනෙන්නේ දුන්නක් ආරොක්කුවක් ලෙසය. ඔබ මේ දුන්න හෙවත් ආරොක්කුව නැමැති ගිවිසුම යට සිටිනවා නම් එම දුන්න නැතහොත් ගිවිසුම සාතන්ගේ සියලු ප්‍රයෝගවලින් ඔබ වසා ආරක්ෂා කරනු ඇත. එබැවින් ආදරණීය දේවදරුව දෙවියන් වහන්සේ සමග අප කළ අපගේ ගිවිසුම කඩ කරන විට අප අනාරක්ෂිත වී යක්ෂයාගේ සියලු ප්‍රහාරවලට නිරාවරණය වන බව මතකයේ රඳවා ගන්න. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.